ආයුබෝවන් කියලා පිළිගන්නවා දුවේ පුතේ. ඉතින් අදත් වෙනද වගේම Education with Sinhala මගේ YouTube නාලිකාවට. ඉතින් දුවේ පුතේ අපි අද සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ ඔයාගේ 9 වෙනි සාහිත්‍ය පාඩමේ එන විචාර ප්‍රශ්නකට කොහොමද උත්තර සපයන්නේ කියලා. ඉතින් පාඩමේ නම තමයි උග්ගසේන නම් සිටුපුත්තුගේ කතාවස්තුව. ඉතින් පුතේ අපි බලමු උග්ගසේන සිටුපුත්තුගේ කතාවස්තුවෙන් අපෙන් අහන පළවෙනි විචාර ප්‍රශ්නෙට කොහොමද අපි නිවැරදිව විචාරයක් ගලපගන්නේ කියලා. ප්‍රශ්නේ තමයි පුතේ ධර්මසේන හිමියන්ගේ කතා කලාවෙහි විශේෂත්වය උග්ගසේන සිටුපුත්තුගේ වස්තු ඇසුරෙන් පැහැදිලි කරන්න. ඉතින් පුතේ ඔය විචාරයට උත්තර ලියන්න කලින් අපි ආරම්භක ඡේදය ගලප ගමු. අපිට පුළුවන් පුතේ ආරම්භක ඡේදය මෙන්න මේ ආකාරයට ගලප ගන්න. ඉතින් දුවේ පුතේ ධර්මසේන හාමුදුරුවෝ දඹදෙණිය යුගයේදී රචනා කරනවා සද්ධර්ම රත්නාවලිය කියලා කෘතියක්. මේ කියන සද්ධර්ම රත්නාවලිය පොතේ තමයි ධර්මසේන හිමිගේ අපිට හම්බ වෙන්නේ උග්ගසේන සිටුපුත්තුගේ කතා වස්තුව. ඉතින් පුතේ මේ උග්ගසේන සිටුපුත්තුගේ කතා වස්තුව කියලා කියන්නේ සද්ධර්ම රත්නාවලිය පොතේ එන 256 වෙනි කතා වස්තුව විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ධර්මසේන හාමුදුරුවන්ගේ මේ සද්ධර්ම රත්නාවලියේ පොතට මූලාශ්‍ර වෙච්ච ග්‍රන්ථය තමයි පුතේ බුද්ධඝෝෂ හිමියන්ගේ ධම්ම පදට්ට කතාව කියලා කියන්නේ. ඉතින් මේ ග්‍රන්ථයේ අරමුණ ඒ කියලා කියන්නේ පුතේ ධර්මසේන හාමුදුරුවෝ මේ පොත රචනා කරන්න අරමුණක් තිබුණා. ඒ අරමුණ තමයි කෙනෙක්ට නුවණ මද වුණත් ධර්මයට කැමති නම් ඉන්නේ කියන ධර්මයට කැමති පුද්ගලයාට ධර්ම කරුණු අවබෝධ කරලීම. නිකන් ධර්ම කරුණු නෙමෙයි පුතේ උන්වහන්සේ අවබෝධ කරන්න උත්සාහ කරන්නේ යම්කිසි කතා වස්තුවක් ඇසුරින් තමයි ඔය කියන ධර්ම කරුණු අවබෝධ කරන්නේ. ඉතින් මොකද්ද පුතේ අරමුණ? මම ආයෙත් තේරුම් කරන්නම් අරමුණ තමයි නුවණ මද උවතේ කියන්නේ නුවණ අඩු වුණත් දැනුම අඩු වුණත් පින් කැමති මිනිස්සුන්ට ධර්ම කරුණු අවබෝධ කරවීම තමයි මේ පොත රචනා කිරීමේ අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් පුතේ මේ කියන කතා වස්තුවේ එන විශේෂතා මොනවද කියන එක තමයි අපේ මේ ප්‍රශ්නයෙන් අහලා තියෙන්නේ. ඉතින් ඔය කියන මූලික කරුණු ටික ඔයාට පුළුවන් ආරම්භක ඡේදයට ගලප ගන්න. ඉතින් ඔය කියන මූලික කරුණු ටික ආරම්භක ඡේදයට ගලප ගැනීමෙන් පසුව අපිට පුළුවන් පුතේ පළවෙනි උදාහරණයට ඇවිල්ලා එතන ඉඳන් පැහැදිලි කිරීම කරගෙන යන්න. ඉතින් පුතේ කතා කලාවේ විශේෂත්වය කියලා කියන්නෙම උන්වහන්සේ අනිත් කතුවරුන්ගෙන් වෙනස් වෙන්න භාවිතා කළේ මොන වගේ උපාය උපක්‍රමයන්ද භාෂාව මොන වගේද පාවිච්චි කරේ කියන එක තමයි මේ ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ. ඉතින් පුතේ පළවෙනි උදාහරණයට මම ගන්නවා මෙන්න මේ උදාහරණය බලන්න. තවද උගනිතත් නිර්වද්‍ය ශිල්පයක් මුත් සාවද්‍ය ශිල්පයෙන් ඖහලෞකික ප්‍රයෝජනයක් මුත් පාරලෞකික ප්‍රයෝජන නැති නියාව හඟවන්නට උග්ගසේන සිටුපුත්තුගේ වත කියමු. ඉතින් පුතේ මේ උදාහරණයත් එක්ක අපිට මේ කතාවේ හම්බෙන විශේෂතාවය තමයි පුතේ කතාව ආරම්භයේදීම උන්වහන්සේ අරමුණ පැහැදිලි කරලා දෙනවා. මොකද්ද පුතේ මම නැවත කියන්නම් මේ තමයි කතාව ආරම්භයේදීම කතාවස්තුව දැක්වීමට හේතුව පැහැදිලි කරනවා. ඉතින් ඒක උන්වහන්සේගේ එහෙම නැත්නම් ධර්මසේන හාමුදුරන්ගේ කතා කලාවේ විශේෂතාවයක් විදිහට අපිට අඳුර ගන්න පුළුවන්කම තියෙනවා දුවේ පුතේ. දැන් මොකද්ද මේකෙන් කියන්නේ? ඉගෙන ගන්නවා නම් හරි දෙයක් ඉගෙන ගන්නවා මිසක සාවද්‍ය ශිල්පයක් කියලා කියන්නේ පුතේ වැරදි. එහෙමත් නැත්නම් අපිට ප්‍රයෝජනයක් නැති දෙයක් ඉගෙන ගැනීමෙන් අපිට මේ ලෝකෙටත් ඒක ප්‍රයෝජනයක් නැහැ, පරලෝකෙටත් ඒක ප්‍රයෝජනයක් නැහැ. එහෙනම් ඉගෙන ගන්නවා නම් හරි දෙයක් ඉගෙන ගන්න කියන පණිවිඩය තමයි අපිට මෙතනින් ලබා දීලා තියෙන්නේ. එහෙනම් පුතේ මේ උදාහරණය ඔස්සේ අපිට ගන්න පුළුවන් කතා කලාවේ සුවිශේෂීතාවය නැත්නම් විශේෂත්වය තමයි ධර්මසේන හිමි සෑම කතා වස්තුවක්ම ඉදිරිපත් කිරීමට ප්‍රථම එම කතා වස්තුව දැක්වීමට අදාළ හේතුව කතා ආරම්භයේදීම පාඨකයාට පැහැදිලි කරලා දෙන එක.
හරි. ඒ තමයි පුතේ පළවෙනි උදාහරණය. අපි යමු දෙවෙනි උදාහරණයට. දෙවෙනි උදාහරණය තියෙන්නේ කතාව අවසානයේ. එහෙමනම් එයාගේ කතා කලාවේ තවත් එක් සුවිශේෂීතාවයක් තමයි පුතේ කතාව අවසානයේදී දහම් පණිවිඩයක් ලබා දීම. මොකද්ද? කතාව අවසානයේදී දහම් පණිවිඩයක් ලබා දීම. ඉතින් මේ කතාව අවසානයේ අපිට ලබා දෙන දහම් පණිවිඩය මොකද්ද පුතේ? මෙන්න මේ කියන දහම් පණිවිඩය අපිට ලබා දෙනවා. එහෙයි නුවණැත්තවුන් විසින් නිෂ්ප්‍රයෝජන කෙලිලලු ආදී ඇලුම් හැර නිවනෙහිම ඇල්ම කොට තුන් දුසිරින් දුරුව තුන් සිරින් පුරා මතු මතුවෙහි ලැබිය යුතු ලොවේ ලෝතුරා ගුණ විශේෂයට පිහිටවිය යුතුයි. ඉතින් උදාහරණය දිගයිනේ පුතේ. ඔය උදාහරණය අපි යම් තාක් දුරකට ලියලා 33ක් තියමු. අපිට සම්පූර්ණ කැලල නැතත් මෙන්න මෙතෙන්ට එනකන්වත් අපි ਵਿਚාරෙට උදාහරණය ගලපන්න ඕනේ. එහෙයින් නුවණැත්තවුන් විසින් නිෂ්ප්‍රයෝජන කෙලිලලු ආදී ඇලුම් හැර නිවනෙහිම ඇල්ම කොට තුන් දුසිරිතින් දුරුව කියන තැනට වගේවත් එනකන් ලියලා 33ක් ඔයා තියන්න තියලා අපිට පැහැදිලි කිරීම ගන්න පුළුවන් පුතේ. මොකද්ද මේ කියන්නේ? නුවණ තියෙන පුද්ගලයෙක් විසින් එහෙනම් තමන්ගේ මොළයට එහෙම නැත්නම් තමන්ගේ මනසට දාගන්න ඕනේ පණිවිඩය තමයිලු නිෂ්ප්‍රයෝජන දේවල් වලින් ඉවත් වෙලා නිවනෙහිම ඇල්ම කරලා, ඒ කියන්නේ පුතේ නිවනට මඟ සලස ගන්න, ඒ නිවනට මඟ සලස ගන්න යමක් කරන්න. එහෙම නැත්නම් නිවන් මාර්ගය වෙනුවෙන් කටයුතු කරන්න කියන පණිවිඩය දහම් පණිවිඩය අපට ලබා දීලා තියෙනවා. ඒ වගේම කියනවා පුතේ තුන් දුසිරින්, ඒ කියන්නේ සිතින් කයින් වචනයෙන් වෙන පව් ඉවත් කරලා සිත කය වචනය පින් සඳහා යොමු කරන්න කියන දහම් පණිවිඩය කතාව අවසානයේ අපිට ලබා දීලා තියෙනවා. එහෙනම් අපි දැන් උදාහරණ දෙකක් කතා කරා. පළවෙනි උදාහරණය ඔස්සේ අපි ගත්ත කාරණාව තමයි කතාව ආරම්භයේදීම අරමුණ පැහැදිලි කරන එක. ඒක යාගේ කතා කලාවේ සුවිශේෂීතාව. දෙවෙනි කතා කලාවේ සුවිශේෂීතාවයේ විදිහට අපි ගත්ත පුතේ කතාව අවසානයේදී දහම් කරුණක් පැහැදිලි කරන එක. ඒකත් මම සාකච්ඡා කරා. ඒ වගේම තමයි පුතේ ධර්මසේන හාමුදුරන්ගේ කතා කලාවේ දකින්න ලැබෙන තවත් එක් සුවිශේෂීතාවයක් තමයි උන්වහන්සේ උපමා රූපකාදිය භාවිතා කිරීමේදී දුවේ පුතේ අපට සමීප, ඒ කියලා කියන්නේ මේ වටපිටාවේ තියෙන අපට සමීප දේවල් වලින් තමයි ඒ අදාළ උපමාවක් හෝ රූපකයක් භාවිතා කරලා තියෙන්නේ. උදාහරණයක් තමයි පුතේ බලන්න. මෙන්න මෙහෙම උපමාවක් අපිට මෙතනදී හම්බ වෙනවා. ඒ තමයි පැසුණු ගොයම් මුල් වාසයේ දුක්ගෙන උගත් ශිල්පය ශිෂ්වීයයි සිතුව. මොකද්ද? පැසුණු ගොයම් මුල් වාසයේ දුක්ගෙන උගත් ශිල්පය ශිෂ්වීයයි සිතුහ. දැන් පුතේ මොකද්ද මේ කියන්නේ? ධර්මසේන හාමුදුරුවෝ මේ කියන්න උත්සාහ කරන්නේ ගොයම් පුතේ පැහුණට පස්සේ ඒ ගොයම අපි නෙලා ගත්තේ නැත්තම්, අස්වැන්න නෙලා ගත්තේ නැත්තම්, ඒ බර වුණු කරල් මහ පොළවට වැටිලා එතනම විනාශ වෙලා යන්න පුළුවන්. අස්වැන්න නෙලා නොගත්තත් අස්වැන්න විනාශ වෙලා යනවා. ඕක තමයි මේ කියන්නේ. මේක ගලපන්නේ කා වෙනුවෙන්ද? උග්ගසේන සිටු පුත්‍රයාට. පුතේ උග්ගසේන සිටු පුත්‍රයා තමන්ගේ ශිල්පය පෙන්න ඉන්නකොට බුදුහාමුදුරුවෝ එතෙන්ට වටිනකොට හැමෝම බුදුන් දිහා බලනවා, උග්ගසේන කුමාරයා දිහා බලන්නේ නැහැ. ඉතින් උග්ගසේන කුමාරයා හිතනවා මහන්සි වෙලා ඉගෙන ගත්ත ශිල්පයෙන් දැන් වැඩක් නැති වුණාදෝ කියලා. ඕක ගැන කියන්න මෙන්න මේ කියන අපේ යවට සමාජ පරිසරයෙන් උකහාගත්තු උපමාවක් තමයි ධර්මසේන හාමුදුරුවෝ පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් පුතේ ඒකත් උන්වහන්සේගේ කතා කලාවේ එන සුවිශේෂීතාවය. ඉතින් ඔයිට අමතරව උන්වහන්සේ සමහර යමක් පැහැදිලි කරන්න දිගු වැකි පාවිච්චි කරලා තියෙනවා. ඒකත් කතා කලාවේ සුවිශේෂීතාවය. සමහර දේවල් ගැන කියන සංක්ෂිප්තතාවය එහෙම නැත්නම් කෙටි වැකි පාවිච්චි කරලා තියෙනවා. ඒකත් කතා කලාවේ සුවිශේෂීතාවය. ඉතින් පුතේ ඔන්න උදාහරණ 3ක් එක්ක මේ ප්‍රශ්නෙට කොහොමද උත්තර ලියන්නේ කියන එක මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කළා. තේරුම් නැති දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා අහන්න. මොකද්ද තේරුනේ නැත්තේ කියලා මට වෙලාව තියෙන විදිහට මගේ පුතාලට
කමෙන්ට් වලට රිප්ලයි කරන්නම්. ඉතින් දුවේ පුතේ අදට මම මේ වීඩියෝ එකෙන් නවතිනවා. නැවත මේ පාඩමේ තවත් වීඩියෝ එකකින් අපි හමු වෙනතුරු. ස්තුතියි.